Hi, Lankan in Israel YouTube නාලිකාවට ඔබව නැවතත් සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔබත් සමග කතා කරන්නේ විදේශ රටක caregiver කෙනෙකු ලෙස සේවය කිරීමට යන්න කැමැත්තෙන් ඉන්න ඔබට සුබ ආරංචියක් පිළිබඳව. ඒ තමයි ජාතික ආධුනිකත්ව කාර්මික පුහුණු අධිකාරිය වන ඒ කියන්නේ NITA NVQ level 3 සහ level 4 caregiver පාඨමාලාව නොමිලේ හැදෑරීමට අවස්ථාවක් පිරිනමලා තියෙනවා මේ පිළිබඳවයි. ඉතින් ඔබ මාගේ නාලිකාව තවමත් subscribe කරලා නැත්නම් subscribe කරලා ළඟ තියෙන bell icon එක touch කරලා notification on කරගන්න කියලා මතක් කරන ගමන් අපි දැන් යමු වීඩියෝ එකට. NITA-හි රැකවරණ පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ වැඩිහිටි සහ ආබාධිත පුද්ගලයින්ට උසස් තත්ත්වයේ සත්කාර ලබා දීම සඳහා අවශ්‍ය පුළුල් දැනුම සහ ප්‍රායෝගික කුසලතාවලින් ඔබව සන්නද්ධ කිරීම සඳහාය. ඒ වගේම NVQ level 3 caregiver සහතිකයේ මගින් මේ අත්‍යවශ්‍ය රැකවරණ කුසලතා සහ දැනුම ආවරණය කරයි. ඒ වගේම NVQ level 4 සහතිකයේ මගින් මේ සේවාදායකයා සම්බන්ධ කළමනාකරණය සහ ගෘහ කටයුතු ඇතුළුව ඔබේ විශේෂඥතාව තවදුරටත් වර්ධනය කරන උසස් මට්ටමකි. මෙම පාඨමාලාව නොමිලේ සම්පූර්ණ කිරීමෙන් ඔබ ජාතික වශයෙන් පිළිගත් NVQ සහතික සමග සුදුසුකම් ලබයි. ඒ වගේම ඔබ ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි වඩා හොඳ රැකියා අවස්ථා සහ ඉහළ වැටුප් සඳහා දොරටු විවර කරයි. ඒ වගේම පුහුණුව ප්‍රායෝගික සහ අවධානය යොමු කර ඇති අතර ඔබ රැකියාවට සූදානම් බව සහතික කරයි. ඒ වගේම ගෞරවය සහ වෘත්තීයභාවය ඇති පුද්ගලයින් රැක බලා ගැනීම සඳහා ඔබට විශ්වාසය සහ කුසලතා ලැබේ. ජාතික ආධුනිකත්ව කාර්මික පුහුණු අධිකාරියේ රත්නපුර කාර්යාලය විසින් පවත්වනු ලබන සාත්‍ය සේවක NVQ level 4 බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය 2025 නොවැම්බර් මාස 21 වන දින පෙරවරු 9 සිට පැවැත්වේ. ඔබට වයස අවුරුදු 18 සම්පූර්ණව අපස සාපෙළ සඳහා පෙනී සිට ඇතනම් සම්මුඛ පරීක්ෂණය සඳහා එදිනට සහභාගී විය හැක. මෙම පාඨමාලාව දේශ විදේශ රැකියා සඳහා ඉහළ ඉල්ලුමක් ඇති පාඨමාලාවකි. ඒ වගේම මෙම පාඨමාලාවට ගාස්තුවක් අය නොකරේ. ඔබත් කැමති නම් මෙම පාඨමාලාව හැදෑරීමට ජාතික ආධුනිකත්ව කාර්මික පුහුණු අධිකාරියාලයෙහි කාර්යාලය වන රත්නපුර කාර්යාලයට ඇමතුමක් ලබා දෙන්න මේ තිරයේ දිස්වන. ඔබත් විදේශ රටක caregiver කෙනෙකු ලෙස සේවය කිරීමට කැමැත්තක් දක්වන අයෙක් නම් මෙම පාඨමාලාව ඊශ්‍රායල් වලට පමණක් නොව යුරෝපය, රුමේනියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය යන රටවලට යන්න කැමැත්තක් දක්වන අය සඳහාද මෙම පාඨමාලාව හැදෑරිය හැකිය. මෙම පාඨමාලාවට ගාස්තු අය නොකරන නිසා මෙම අනගි අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගන්න. ඉතින් මේ වගේ තොරතුරු දැන ගැනීමට Lankan in Israel YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම like කරලා comment කරලා යාළුවෝ අතර share කරගන්න. නැවතත් මේ වගේ උපකාරක වීඩියෝකින් ඔබ හමුවට එන්නම්. ඔබට සුබ දවසක්.